හරි ඉතින් අදත් බලන්න යන්නේ ඉතින් අපි ග්‍රැනි වීඩියෝ එකක්. මොකද ග්‍රැනි වීඩියෝ එකක්. ඉතින් අපි බලමු දැන්. Hello friends, welcome back to another gameplay videos. One meeting. Ada take කරන්න යන්නේ. හරි ඉතින් බලමු. හරි බං ඉතින් එල්ලම ඉතින් බං අද මේ ගේම් එකේ මේ ග්‍රැනි ගේම් එකේ කාර් එකෙන් පැනලා යන්න තමයි හදන්නේ. කාර් එක හදාගෙන මේ ග්‍රැනි ගෙදරින් පැනලා යනවා. අඩු ශිරාවටම තමයි යකෝ. ෂුවර් එකටම පයින්නවා. පයින්නවා තමයි. මුලින්ම ගිහිල්ලා අපි අර යකඩ පටියක් වගේ තියෙන්නේ. ඒක අරගමු. ඒක තියෙන මෙන්න මේ කාමරේ. මේ තියෙන බං. මෙන්න මේක. මේක අරගෙන අපි මෙන්න මේ ගියර එකක් දාගෙන ඉමුකෝ. ඒක දැන් මට පස්සේ අරගෙන දොරක් කරේනවා. දැන් ඒ අරිට දොරෙන් වැඩන්නේ. ඔඩෝ ශිරාවටම මෙන්න මේ අපි දැකලා. හරි කටවාගෙන බලමු යාළුවනේ. දැන් මොකද කරන්නේ? ඌව ගණන් ගන්න එපා 7-5කටවත්. කවුද ග්‍රැනිව ගණන් ගන්නේ? ඌ මොකಾದ අපි මොකಾದ බං? අන්න ඒකයි. ඔය ග්‍රැනි මහා මෝඩ ගෑණි බං. ආය අමු වෙලා දෙන. මේක අරන් අපි පටගාලා ගිහින් කාර් එක ගාවින් දාගමු. හරි බං ඉතින්. ඔයා තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං ඉතින්? නිකන් තියලා ලයික් බටන් එක ඔබට දොබෙන්නේ. ලයික් බටන් එක ඔබ. යාළුවනේ වීඩියෝ කරමු නම් මන්නේ කියන්නේ මං කියනට ඔබලා දාන්නකෝ. ලයික් බටන් එක ඔබලා නිකන් ඉන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න තේරෙන්නේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා දාන්න. මන්නේ කියන්නේ මං කියනට දාන්නකෝ. දැන් මේක අරන් අපි යන් වෙපන් එක ගන්න. වෙපන් කීයක අරන් වෙන මොකුත් කරන්නේ වෙපන් එක ගන්න යන්නේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ. හරි අපි යාළුවනේ ක්ලෝස් දුන්නොත් ඉතින් ඔයාලට වීඩියෝ බලන්න බැයි වෙයි. අඩවර පොල්ලනේ පේන්නේ. තාචුටි ශිරාවටම මේ ග්‍රැනිට තෝරන්නේ නැති මගුලක් නෑ බං. අර මං අර යකඩ පටිය දාපු සද්දෙට වෙන්නේ නැති දුවන් ඉන්න. ඉතින් කොහොම වෙපන් එක ගන්න. ඊට පස්සේ ඉතින් උඹට නාන්න තමයි වෙන්නේ. නාන්න වෙන්නේ නිදියන්න වෙන්නේ බං. නාන්න නැතුවද නිදියන්න. දැන් පොඩක් ෂේප් එකනවා ග්‍රැනි වුණා දැන් නේ බං උඩ. නෑනේ. මෙතන තියෙන පොතෙන් වැඩක් පොත පස්සේ බලමුකෝ. මුලින්ම ගමු වෙපන් එක. ගණින් බං ඕක. ගණින් දුන්දියා. දැන් දෙන්න. ග්‍රැනි දැන් නිදියන්න තමයි හදන්නේ. කොල්ලනේ කියනවා. කොල්ලා නෙමෙයි බං කෙල්ලනේ. කෙල්ල කියන්නත් බෑ ඉතින් හරියට බැලුවා. මේනේ ග්‍රැනි. දුවනවාද? වට මං ඉලවන්න ඇවිල්ලා ගහන්නේ අම්මෝ දැක්කද? පිටිපස්සෙන් තියවම ඉස්සරහට වැදුනේ. අඩෝ කොහමද ඒක? මලානි දෙක්කනි මලානි. ඊහි බං ඕක. දැන් අපි පටගාලකින් පොත අරන් යමු. කොපොත මේ තියෙන පොත. පොත ගත්තා. හරි කටවාගෙන බලන්න යාළුවනේ. කියන්න අමතක කරන්නේ අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා නම් එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එච්චර. නැත්තම් ඔයාලා දන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් එයාලට යවන්න මේ වීඩියෝ එක. දාගමුකෝ ඔක අරගෙන පහලට ගිහින් දාගමු. එච්චර පහලට යන්නේ මෙතනින් දානවා. ඊට පස්සේ ආපහු ගන්නවා. මොකද මේකට කියන්නේ දුන්නක් වෙන්න දෙන්නේ. ඔක අරගෙන ආය යන්න ඕන අපි පහල කාණුවට. පහල කිව්වට පහලම කාණුවට නෙමෙයි. මෙතන තියෙන කාණුවට යන්න. එකට යන්න මෙතන. පැන්නෝ. මම මුලින්ම මතක් කරපු හින්දා මම හිතනවා දැන් වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එකට ලයික් කරලා කියලා. දැන් අපි මෙතනින් කැම්පින් පැනගමු. පැනලා ඉවරයි ඉතින්. මම පැනලා තමයි එක් කියන්නේ. බලන්න ඔය කිට්ටේ. දැන් අපි යන් ෂේප් එකේ අපිට තියෙන දොරක් අරගන්න. අර තියෙන දොර. ඔය දොර ලොක් වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ පැත්තෙන් ලොක් එකට වෙඩි තියෙනවා. ලොක් එක හද දන්නේ නැහැ. ඔක මොකටද ඔකට වෙඩි තියෙනවා. දැක්කනේ. ඉලක්කෙටම වැදුණා. ඊසි වන් ඕන. ඔය අපි ගෙවි පොඩි කාලේ බං. මෙතන තියෙනවා මිටි. මිටි අරගෙන යනවා අපි. ගම තට්ටුවට. තියෙන උඩ මේකට බං. තියෙන උඩ මේකට යන්නේ. උඩ මේකක් නැත්තම් උඩ මේකක් හදාගෙන හරි යනවා බං. අන්න එහෙමයි අපි. ගණි නෑනේ. තාම ගණි හැදලා නැතුව. අත්පට ගාලෙන් උඩට සමහර වෙලාවට මම මෙතනින් ඉද්දි ගණි ඇවිල්ලා දෙනවා වැඩි. ඉතින් මම මේ වීඩියෝ එක බලනවා කියන්නේ මම මේ වෙද්දි ගණි 1 සහ 2 සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. යන්න තියෙන හැම විදියකටම ගිහිල්ලා තියෙන්නේ. අපි මෙන්න මේකේ පටි දෙක ගලවගමුකෝ. ඔන්න ඒ තුනක් ගලවමු. තුන ගලවලා අරගෙන මෙතනින් තියෙනවා. තිබ්බා. දැන් මෙන්න මේකේ තියෙනවා කාර් එකේ ඇතුළ. කාර් එකෙන් තමයි යන්නේ යාළුවනේ. උනාව තියෙන්නේ. මම
මං කිව්වේ කාර් එක ඇතුලේ තියෙනවා කියලා. මගේ ඩාර්ක් මැජික් තමයි බං. මං කලින් මේක දැනන් හිටියේ. මේක අරන් යන් අපි පහලට. ග්‍රැනි නෑනේ පේන්නේ. ග්‍රැනි නෑ. ශනිකව යන්. අප්පච්චි තාල් කරපිය. ඒක ඇත්තන කියනම්කෝ. ඒක මාන හිමිකම් උල්ලංඝනය කිරීමක් නේ. එහෙම එතනින් එන්න බෑනේ. එන්න පුළුවන් ඉතින් ඒක වෙන කතාවක්. ආවා එන්නකො මෙහෙන්. දැන් මේ ඇවිල්ලා බලන්නකො ඉතින් පව්ගම් අහිංසක ග්‍රැනි. දැන් මේ දුර ඇරලා ඉන්නවා. යා එහෙන් දුර ඇරන් ඉද්දි මම මෙහෙන් මාරු වෙනවා බං. බලන්න මගේ මොලේ. ගෑනිට තියනද ඔය වගේ මොලයක්. ඒකනේ බං කියන්නේ. යකෙක්ම තමයි. දැන් මේක අරන් යන් ඉතින් කාර් එකට. ඉතින් කාර් එකේ ඇතුළට නම් මේ බයත් යන්නේ නෑනේ බං. කාර් එක ගාවට යන්නේ. ඒක එහෙනම් මං කොහමද කලින්ම දන්නේ කියන්නේ? හරි ගයිස් අපි මේක ඉතින් පාස් කරමු යාළුවනේ. එහෙම වුණොත් මට මේක බලන්න ලේසි. හරි. ඔය පාස් කරා ඇති ඉතින්. අන්න ඒකයි. හරි. තව පාස් කරමු යාළුවනේ. දැන් උඩම තට්ටුවට යන්න තියෙන්නේ. කලින් කිව්වා වගේම උඩ තට්ටුවක් නැත්තම්. පාර තියෙන්නේ. ඔක ගන්න ඕනේ. හරි ගයිස් දැන් නම් එච්චර වෙලා නැහැ. දැන් බලන්න දුර වෙනවා. දුර වෙනවා අපි සැලෙන්නේ නැහැ බං. මෙන්න මේ කපාල් ගන්නේ මොලින්ම. වයර් එක කැපුවා මේක ගත්තා. දුර වෙනවා කියලා අපි සැලෙන්නේ නැහැ බං. දුර යන ගාලා හරි අපි මෙතනින් මාරු වෙනවා. දැක්කනේ. දුරන් කඩාගෙන යන්නේ බං. ඔන්න බලන්න දුර කැඩෙන්නේ නැති. දඩෝන් තමයි ඉතින් දැක්කනේ. ඊසි බං මේවා. දැන් මොයි ශබ්දෙට රෙණි එනවා ඇතිනේ. ආවොත් මට වාසිය. ඔය එන්නේ. දැන් යා මෙහෙන් දුර අරන් ඉද්දි මම මෙහෙන් මාරු වෙනවා. බලන්න ඒකෙත් ඇති. මගේ මොලේ ඒවා. ඒක මට කරන්න දෙන්න. මේ ලයි මට කරන්න ඇති බලින් ගරින් හදනවා. මරන්න දෙනවා. ඊතර මුකද දෙන්නේ කරන්න කොහෙද? ඉතින් ඒ සද්ද වල මේ වීඩියෝ එක මට කරන්න දෙයක් නෑ. ඒක බලයි බා. එන ඔය සද්දෙට යතුරක් නේ බා. කමන්න. යන්න ඕනේ බා සල්නේ. ඒක මෙච්චර පරක්කු. ගණී නැද්ද? ඔය යන්නේ. ඔන්න කාමරේට යනවා. කියා. දැන් මම ශනිකව මේකෙන් එළියට ඇවිල්ලා. හරි තව ටිකක් යාළුවනේ. පාටියක්. හරි වෙයිනේ. නොහිනේ කරන් යමු. සිමිති වලින් බැලලා. කොරේ යකඩ පොල්ල. මේ තියෙන්නේ. ඒකක් දාගමු. හරි වැඩි වෙලා මේක වැහුම්. මෙන්න මෙහෙන් කාර් එකට නැග්ගා. ඔන්න අපි ගියා. ආතාම ගියේ නේද? පිටිපස්සට ගත්තා. ඉස්සරහට ගත්තා. පිටිපස්සට ගත්තා. ඉස්සරහට ගත්තා. එහෙනම් කොල්ලෝ ගැම්මක් තමයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. හරි ගයිස් ඉතින් යකා මෑන් කියන වගේම ඉතින් අපිත් ගියා. ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ යකා මෑන් කියන වගේම අපිත් ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා.